සූදානම් ආරාධනා කරන්නට ආරම්භක ලස්සුව තියන්නට මේ ලංකාදීපේ ඉඳලා ඊශ්‍රායලයටම යන්න වෙනවා. ආරාධනාව අරගෙන මුල්ම පෝස්ටුව දැකපු ගමන් ඔබේ පුරවරේ එදා අපි වැලිව ඉස්කෝලේට මුල්ම වෙන්දේසියට අරගෙන ආපු 11 වසර අපිට මතකයි. ඒ සංවිධායකත්වය දරන කණ්ඩායම මේ දයාබර තරුණයත් එදා සිසුවෙකු විදිහට ඉගෙන ගත්ත අපිට මතකයි වැලිව බෞද්ධ විද්‍යාලයේ. අද ලංකාවෙන් ඈත දුර රටකට ගියත් තමන්ගේ ඉටු වෙන්න ඕන යුතුයකම ඉස්කෝලේ වෙනුවෙන් සරල වචන වලින් ඉස්කෝලේ වෙනුවෙන් මම ඉටු කරනවා කියලා ඊශ්‍රායලයේ කොතරම් රුදුරු ත්‍රස්ත බිමකට මුහුණ පාන ආකාරයට ක්‍රියාත්මක වුණා. ඒ හැම දෙයක්ම අස්සේ මුදල් කියන දෙය මේ වෙලාවේ අපිට වැඩිය දුෂ්කරතාවේ තිබෙන ඒ මොහොතේ ඉන්න ඔහුට වැදගත් වුණා. ඔහු තීරණය කළා ආරම්භක ලස්සුව මගේ අතින් තියෙනවා. හැබැයි ඒ අත් දෙකට කුසුන් බදුන දුර නිසා හැම තැනකම අයියලා කියන්නේ ලෙන්ගතු මිතුරෝ. වැලිවට අපි එන්නත් මුල් පාර හදපු දයාබර චරිත ස්ටුඩියෝ සන්ෂයින් දෙනියය පාර මොරොක දයාබර මිලාන් බස්නායක ඔබේ පුරවරේ ඔබේ විද්‍යාලය ඉගෙනගත්ත අද වෙනුවට ඊශ්‍රායලයේ සේවයේ නියුතු වෙන්න දයාබර තරුණයා සූදානම් ආදි ශිෂ්‍යයෙකු ලෙසට ලන්සුව තියන්නට ලන්සුව පරිස්සමට අරගෙන එන්නට ආරාධනා කරනවා. ස්ටුඩියෝ සන්ෂයින් දෙනියය පාර මොරොක ගරු අධිපතිතුමනි සනත් බස්නායක මැතිතුමනි ඔබතුමන්ට ආරම්භක ලන්සුව කියන්නේ තීර්ණාත්මක ලන්සුව. 11 වසරේ දයාබර අපේ දූ දරුවන්ට මතක් කරනවා වට්ටිත් අරගෙන ලෑස්ති වෙලා ඉන්න ඕන. ඒ වට්ටි වලටයි ලන්සුව එකතු කරන්නේ අපි. අපි ආරාධනා කරනවා දයාබර ස්ටුඩියෝ සන්ෂයින් ගරු අධිපතිතුමනි සනත් බස්නායක දයාබර ඔබට ඔබගේ අතින් ආරම්භක ලන්සුව තියන්න යන්න හදන්නේ. අපි ඊට කලින් කුසුම් බඳුනේ ආරම්භක ලන්සුව තියන්න කලින් කුසුම් බඳුනේ වෙන්දේසිර ලක් කරන භවයේ සටහන තබන්නේ ලෝතුරු මුණු සමදුන්ට පූජා කරන වගට සහතිකයේ තබමින් සුවඳ දුම් මදින් සරසවමින් අපි ආරාධනා කරන සනත් බස්නායක දයාබර මැතිතුමනි අපි වටේටම ලස්සන්ට සරසවමු හඳුන් කූරු වලින්. අපි හැමෝම සාදුකාරයක් දෙමු. මගේ බලාපොරොත්තුවත් ලංකාවේ වැඩිම කුසුම් බඳුනක් අලෙවි කරලා තියෙන්නේ ලක්ෂ 11කට. ඒ ලස්සුවට පස්සේ තියෙන ලස්සුව ලක්ෂ 9 ඊට පස්සේ තියෙන්නේ මන් තියපු ලක්ෂ 6 බේරුවල. ඒ ආඩම්බරේ තියෙන නිසා බලාපොරොත්තු වෙන ලක්ෂ 12ක්වත් මේ කුසුම් බඳුන වෙනුවෙන් අද හදා. සූදානම සනත් බස්නායක මැතිතුමනි ප්‍රබෝධ හර්ෂණ අපි ආරාධනා කරනවා දයාබරත්වයෙන් එන්නට. අපි කැමති ඔබතුමන්ගේ හඬින් මල්ලි ඈත ඉඳන් අයියේ මේ ගාන තියමු කියලා කියපු ලන්සුව අහන්න දයාබර ඔබතුමන්ගේ හඬින් රුපියල් 20000කින් ආරම්භක ලන්සුව තියෙනවා. අත්පුඩියක් ගහන්නම ඕන. අපි ආරාධනා කරනවා දයාබර ප්‍රබෝධ හර්ෂණ කිවිතුනි ඊශ්‍රායලයේ සේවයේ නියුතු මිලාන් බස්නායක දයාබර ආදි ශිෂ්‍ය තරුණයා තමයි ඔන්න ආරම්භක ලන්සුව තියන්නේ. දයාබර මිලාන්ගේ අයියා තමයි ආරම්භක ලන්සුව ලංකාවේ සිට තියන්නට අපි සූදානම්. දයාබර ප්‍රබෝධ හර්ෂණ කිවිතුනි මිලාන් බස්නායක ආදි ශිෂ්‍ය තරුණයා වෙතට අපි අරගෙන යමු මේ ප්‍රාර්ථනාව. ඉතින් මුලින්ම අපේ ආදරණීය සහෘදයා මිලාන් බස්නායක ආදරණීය සහෝදරයා ප්‍රථම ලන්සුව විදියට රුපියල් 20000ක මුදලක් පරිත්‍යාග කරනවා. ආදර මැති දුනි අහගෙන ඉන්න ඔබ සමරනවා මිරිදුවන්න
බස්නායක කරුණා දිලේවා දුන්නාදාරෙන් සිතත් වේවා මුල්ලරයුම 20000 කිදුන්න පිම්බර මැති දුනි ඔයාට ආයුෂ වැඩි වෙනවා කරදර බාධක නුම වේවා ආදර මැති දෙව් රැක දේවා කරදර බාධක නුම වේවා ආදර මැති දුන් රැක දේවා ඡායා රූපයි කරන පිම්බර ආදර මිතුරව දන්න ලොකු වෙසක් අද ගත කරවන්න දුන්නා පළමුව අවසර ඔන්න ආයුෂ ඔබටත් මං වඩවන්නම් කවිගේ තාලෙන් ඔබ හට ආසිරි පුද දේවා මේ සිත ඔබටත් නිමි වේවා මැතිඳුනි දෙවියෝ රැක දේවා මේ පින් ඔබටත් හිමි වේවා මැතිඳුනි ඔබ දෙව් සුරකේවා right අපි මොන ආරම්භක ලන්සුව තියෙනවා මිලන් බස්නායක දයාබර ඔබේ විද්‍යාලය ආදි ශිෂ්‍ය තරුණ මහත්මයා right මිලන් බස්නායක මහත්මයාට තමයි කුසුන් බඳුන පූජා කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ දැනට